අයිබෝම් පුතේ දුවේ අද ටීචර් ඔයාලව මුණ ගැහෙන්න ආවේ අලුත්ම පාඩමකින්. ඒ තමා සමග සහ යොදා වැටි හදන්න. එකම ක්‍රියාව කරන කීප දෙනෙක් ඉන්නවා. අපි හිතමු මෙහෙම නංගි මල් කඩනවා. ඒ වගේම අක්කත් මල් කඩනවා. මේ දෙන්නම කරන්නේ මොකද්ද? මල් කැඩීමේ ක්‍රියාව. නංගි මල් කඩනවා, අක්කා මල් කඩනවා. එතකොට පුතේ මේ ක්‍රියාවන් දෙකම කරන දෙන්නෙක් ඉන්නවා. හැබැයි නාමපද දෙකයි නමුත් එකම ක්‍රියාව. අපි මේ දෙක සම්බන්ධ කරනවා මෙහෙම. නංගි සහ අක්කාමල්. නංගි සහ අක්කාමල්. මොකද කරන්නේ? කඩනවා. අපි ලියන්නේ කොහොමද? නංගි සහ අක්කාමල් කඩනවා. ලිඛිත බසට හරවනකොට නංගි සහ අක්කාමල්. මෙතන නාමපද දෙකක් තියෙනවා. මොන නාමපදද පුතේ? උක්ත නාමපද. නංගි සහ අක්කාමල්. එහෙනම් අපි දන්නවා නාමපද දෙකක් හෝ කීපයක් වාක්‍යයකට එකතු වෙනකොට ආඛ්‍යාතයේ හැම මොහොතෙම පුතේ බහුවචන බවට පත් වෙනවා. එහෙනම් නංගි සහ අක්කා මොකද කරන්නේ? මල් කඩනවා. ලිඛිත බසට හරවද්දී මල් කඩති බවට පත් වෙනවා. කඩති. නංගි සහ අක්කා මල් කඩති. මේ බලන්න නංගි මල් කඩනවා, අක්කා මල් කඩනවා. මේ දෙන්නම එකතු වෙලා මල් කඩනවා. අපි ලේසියෙන්ම ලියනවා නංගි සහ අක්කා මල් කඩති. ඊළඟට බලමු සමග යොදා කොහොමද වාක්‍ය හදන්නේ කියලා. නංගිත් මල් කඩනවා, අක්කත් මල් කඩනවා. හැබැයි සහ යොදා ලියනකොට නංගි සහ අක්කා මල් කඩති බවට පත් වුණා. ඒ වගේම මෙතනදී නංගි සමග අක්කා මල්. නංගි මල් කඩනවා, අක්කා මල් කඩනවා. පුතේ නංගි සමග අක්කා මල්. මෙතන හොඳට මතක තියාගන්න සහ යොදනවට වඩා හරිම වෙනස් සමග යෙදීම. නංගි සමග අක්කා මල්. එහෙනම් කවුද පුතේ මෙතන මල් කඩන්නේ? නංගිත් මල් කඩනවා, අක්කත් මල් කඩනවා. හැබැයි නංගි සමග අක්කා. එහෙනම් පුතේ අපට උක්ත වෙලා පෙනෙන්නේ කාවද? අක්කව. එහෙනම් අක්කාට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. එහෙනම් කොහොමද? අක්කා මල් කඩනවා. ලිඛිත බසට හරවද්දී අක්කා මල් කඩයි බවට පත් වෙනවා. ඔයගොල්ලන්ට තේරුණාද? මීට පෙර කිව්වේ නංගි සහ අක්කා මල් කඩති. මේ දෙන්නම මල් කඩනවා. නාමපද දෙකක් නිසා තී වලින් ආසන්න වුණා. මෙතනත් නංගි මල් කඩනවා, අක්කා මල් කඩනවා. හැබැයි පුතේ මෙන්න මේ සමග යන නිපාතයේ ආවිකසම අපේ අර මුලින් කතා කරපු නීතිය වෙනස් වුණා. කොහොමද පුතේ? නංගි සමග අක්කා. එහෙනම් මෙතන නංගිත් මල් කැඩුවා, අක්කත් මල් කැඩුවා. නමුත් පුතේ අක්කට අනුව තමා ක්‍රියාව තියන්නේ. කොහොමද? අක්කා මල් කඩයි බවට පත් වෙනවා. තේරුණාද? එහෙනම් මේ සහ සමග යෙදෙනකොට හොඳට පුතේ බලන්න සහ යොදා වාක්‍යයක් හදනකොට ආඛ්‍යාතයේ හැම මොහොතෙම බහුවචන වෙනවා. නමුත් පුතේ සමග යොදනකොට ආඛ්‍යාතයේ බහුවචන වෙන්නේ. ආඛ්‍යාතයේ තියන්නේ කාට අනුවද? නංගි සමග අක්කා. අක්කා තමයි අපිට හැම මොහොතෙම උක්ත වෙලා පෙනෙන්නේ. එහෙනම් අක්කාට අනුව තමයි ආඛ්‍යාතයේ තියන්නේ මොකද්ද? අක්කා මල් කඩයි. තව උදාහරණයක් ගමු මෙන්න මෙහෙම. මුව දෙන. මුව දෙන. පැටවුන් සමග. පැටවුන්. මුව දෙන පැටවුන් සමග. දැන් බලන්න මෙතන මොකෝ උනේ කියලා. මුව දෙන පැටවුන් සමග. අපි ලියමු දිය. කවුද පුතේ මෙතන දිය බොන්නේ? දිය කියන්නේ ජලයනේ. වතුර බොනවා. අපි හිතමු මේ වෙලාව ඔයා දකිනවා මුව අම්මා කෙනෙක් එයාගේ පැටවුව එක්ක වතුර බොනවා. අපි ලියනවා මුව දෙන පැටවුන් සමග දිය බොනවා. හැබැයි පුතේ ලිඛිත බසින් ලියද්දී කොහොමද ලියන්නේ? මෙන්න සමග ආවා. එහෙනම් සමග එනකොට පුතේ මේ ක්‍රියාව කරන්නේ කවුද? මේ දෙගොල්ලම එකම ක්‍රියාව කරන්නේ. ඒ වුණාට අපි තියන්නේ කොහොමද පුතේ? මුව දෙන උක්ත වෙනවා. මුව දෙන පැටවුන් සමග දිය.
මුව දෙන කියන්නේ එක්කෙනෙක්. එහෙනම් දිය බොයි. බොති වෙනවද? නැහැ. බොයි බවට පත් වෙනවා. ඒ කියන්නේ ආඛ්‍යාතේ නැත්නම් ක්‍රියාපදේ තියන්නේ කොහොමද පුතේ? ඒක වචන විදිහට. එහෙනම් මුව දෙන පැටවුන් සමග දිය බොයි. බොති කියලා කවදාවත් ලියන්නේ පුතේ. සමගාවම් ආවොත් කොහොමද වෙන්නේ? මුව දෙනට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. එහෙනම් සහ සමග යොදා වැකි හදනකොට පුතේ අපි පරිස්සම් වෙන්න ඕන. සහ යෙදුවොත් මේ නාමපද කිහිපය එකතු වෙලා මේ නාමපද සියල්ල බහුවචන වෙනවා. එහෙනම් බහුවචන නාමපද දෙකට අනුව තමයි ආඛ්‍යාතය කියන්නේ කොහොමද? බහුවචනයෙන්මයි. නමුත් පුතේ සමග යොදනකොට කොහොමද ලියන්නේ? නංගී සමග අක්කා. ඔයාට තේරෙනවා අක්කා උක්තයක් බවට පත් වෙනවා. එහෙනම් අක්කාට අනුව ආඛ්‍යාතය තියෙනවා කොහොමද තියන්නේ? අක්කා මල් කඩයි. ඒ වගේම තමා මුව දෙන පැටවුන් සමග මේ හැමෝම දිය බොනවා. ඒ වුණාට පුතේ උක්තයක් බවට පත් වෙන්න කවුද? මුව දෙන. එහෙනම් මුව දෙන කියන්නේ එක්කෙනෙක් මුව දෙන පැටවුන් සමග දිය බොයි. මට හිතෙනවා මේ පාඩමෙන් පුතාලට සහ සමග යොදා වැකි හදනකොට නීතිය කොහොමද කියලා තේරෙන්නේ නැති. එහෙනම් තවත් අභ්‍යාස කරලා පුතේ අපි පුරුදු වෙමු සහ සමග යොදා වැකි හදනකොට කොහොමද ආඛ්‍යාතය වෙනස් වෙන්නේ කියලා.